ස්වර්ණමාලී මහා සෑවන්දනා සදහම් පින්සිත් යාත්‍රා තරුණ කෙලසා පින්කරමු එක්ව අපි සත්පුරුෂ කෙලවිසින් සංවිධානය කරන ස්වර්ණමාලී මහා සෑවන්දනා මහානීය පින්කම් මාලාව ඔක්තෝබර් මස 4 වනදා දවස පුරා රුවන්වැලි මහා සෑ මළුවේදී පැවැත්වේ. එදින සන්ධ්‍යාවේ කංචුක පූජාව සහ පහන් ආලෝක පූජාවක්ද සිදු කරන අතර කිරින්ද පූල්වැල්ල ශ්‍රී ඉසිපතන පිරිවෙන් විහාරවාසී විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමිගේ ගෞරවනීය වැඩමවීමෙන් සවස 7 සිට රුවන්වැලි සෑ මළුවේදී සුමధుර ධර්ම දේශනයක්ද සිදු කරනු ඇති. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා දවස පුරාම හිමිදිරි උදෑසන ඉඳන් රාත්‍රී වෙන තාක්ම පින්කම් මාලාවක් සංවිධානය කරලා තියෙනවා. උදෑසන කිරි ආහාර පූජාව, ඒ වගේම විලඳ මී පැණි පූජාවන් මේ වගේ දවස පුරාම පින්කම් මාලාව සිද්ධ වෙනවා. හවස 3:30ට කංචුක පූජාවත්, ඒ වගේම හවස 5ට පහන් ආලෝක පූජාවත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි රාත්‍රී 7ට සද්ධර්ම දේශනාවකුත් පවත්වන්නට සූදානම් කළ තියෙනවා. ධර්ම ප්‍රචාරය POTV අංක 18 සහ ෆ්‍රීසෙට් අංක 19 ඔස්සේ පෙන් කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.